ඉතින් යාළුවනේ කොහොමද ඔයාලට අපි හැමෝම ගත කරපු මේ අතීතයේ අසුන්දර මොහොතක් පහු කරලා ආපු අවස්ථාවක්. දුක වුණත් අපි ගැටෙන සබහාදහම අපිට ලබා දෙන දනුම විඳලා අපි නැගිටින જાතියක්. මගේ යාළුවෝ හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ගොඩක් කාලෙකින් ඔයාලා හම්බ වෙන්න ආවේ පුංචි පැලසෙල් එකකින්. මේ මගේ 3 වෙනි සේල් එක යාළුවනේ. ඔයාලට අවශ්‍ය කැමති පැලයක් තියෙනවා නම් යාළුවනේ මේ තියෙන WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න. හොඳේ. මේ මගේ පළවෙනි පැලය අංක 1. මේක එක පැලයක් රුපියල් 100යි. මේකේ අංකය අංක 1 යාළුවනේ. හරිම ලස්සන රිබන් පැලයක්. මේක හරි පොකුරට හැදුනහම හරි සුන්දරත්වයක් ගෙන දෙනවා. ගොඩක් සෙවන ක්‍රිය කරන ශාකයක්. ඊළඟට මේක අංක 2. මේකත් රිබන් වර්ගයක්මයි. මේකෙත් පැලයක් රුපියල් 100යි. ඒකේ පැල කිහිපයක් තමයි තියෙන්නේ. ඔයගලන්ට ගන්න පුළුවන්. මට WhatsApp message එකක් දාන්න. ඒ වගේම මේ තියෙන්නේ hello photos එක. හරිම ලස්සන සුන්දර ෆොටෝස් එකක්. දිගට වැඩිලා නැහැ. කොළ දෙක තමයි බොහෝ දුරටම තියෙන්නේ. ඉතින් මේ කොළ දෙකේ තියෙන මේ පැලයක් මේ වගේ පැලයක් ගන්න පුළුවන් රුපියල් 100යි යාළුවනේ. මේ ෆොටෝස් එක. මේක අංක 3. ඊළඟට අංක 4. මේ නියොන් ෆොටෝස් එක. මේ නියොන් ෆොටෝස් එකත් පැල කිහිපයයි තියෙන්නේ. ඒකෙනුත් පැලයක් රුපියල් 100යි. නියොන් ෆොටෝස් එකත් 100 ගානේ අංක 4 ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම මේක අංක 5. මාබල් ක්වීන් උත් රුපියල් 100යි. මේ වගේ පැලයක් ඔයාලට රුපියල් 100 ගන්න පුළුවන්. ඒ වගේම ඊළඟ එක අංක 6 යාළුවනේ. එන්ජොයි ප්ලාන්ට් එක තරමක් දිගට වැවිලා තියෙනවා. පේන ඇති ඔයාලට මේ බලන්නකො පත්‍ර 10ට වැඩි ඒ වගේ ප්‍රමාණයක් පත්‍ර තියෙනවා. ඒක අංක 6 එක පැලයක් 150යි. ඒ වගේම ඊළඟ අංකය අංක 7. අංක 4 තියෙන යාළුවනේ තෙබු වෙරිගේටඩ් තෙබු එක. මේකේ නම් පැල තියෙනවා 6ක් විතර. මේ වෙරිගේටඩ් තෙබු පැල 6ක් විතර තියෙන මේ 350යි. ඒ වගේම මේ වෙරිගේටඩ් පැල දෙක තියෙන තෙබු පැල තියෙනවා. ඒ පැල ගන්න පුළුවන් පැල දෙක තියෙන තෙබු 150යි වෙරිගේටඩ් එක. ඒක අංක 8. අර පැල 6 තියෙන එක අංක 7 යාළුවනේ. පැල දෙක තියෙන එක අංක 8 යාළුවනේ. එකම තෙබු වර්ගය. හොඳ. ඊළඟට යාළුවනේ අංක 9 විදිහටත් තෙබු එකක් තමයි මම ඔයාලට පෙන්නන්නේ. අංක 9ට තියෙන්නේ සුදුයි කොළයි තියෙන මෙන්න මේ තෙබු එක. ඒකේ නම් විශාල ප්‍රමාණයක් නැහැ පැල. ඒක පැලයක් ගන්න පුළුවන් යාළුවනේ. එක පැලයක් කියන්නේ මේ පැල දෙකම එකනට ගන්න පුළුවන් 150යි වෙන්නේ. හරිම සුන්දර වෙරිගේටඩ් තෙබු එකක්. එයත් පෝච්චි පිරින්න හැදුනහම යාගේ සුන්දරත්වයක් හරිම අපූර්වයි. ඊළඟ එක්කිනා මෙන්න මෙයා සුදු පෝච්චි එක හරි ලස්සනට එල්ලෙන්න යවුනහම හරිම සුන්දරත්වයක් මෙයාගේ තියෙනවා. මෙයා කුඩා දුරට හරි ලස්සනට දිගට එලිලා වැටෙනවා. එයා රුපියල් 100යි මේ එක පැලයක්. එයා අංක 10යි. හොඳේ. කලින් පෙන්නුව තෙබු එක අංක 9 යාළුවනේ. මේ අංක 10. ඊට පස්සේ යාළුවනේ එපිෂියා මෙන්න මෙයා 11 අංක 11. එයාගේ රතු පාට මලක් පිටින්නේ. එයාත් රුපියල් 100යි. මෙන්න මේ වගේ පැකට් එකක් තියෙන. එතන නම් පැල 3ක් වගේ තියෙනවා. පැල 100ක් පැල.
රුපියල් 100 පැලයක් කියන්නේ එතන තියෙනවා පැල 3ක් වගේ එකකට වැටලා තියෙනවා. අංක 11 ඊට පස්සේ මේ අංක 12 කොළ පාට එක එයත් රුපියල් 100යි. අංක 13 මේ රෝස් පාට එක යාළුවනේ එයත් රුපියල් 100යි. මෙන්න මෙයා රෝස් පාට මලක් පිපෙන්නේ එයත් රුපියල් 100යි. අංක 14 රෝස් පාට මලක් පිපෙනවා. ඒ වගේම අංක 15 මෙයාගේ තියෙනවා රෝස් පාට ලායිරක් වගේ තියෙනවා එයත් රුපියල් 100යි. ඒ එෆීසියා අංක 11 ඉඳන් අංක 15 වෙනකන් එෆීසියා තියෙන යාළුවනේ. මෙයාගේ මෙන්න මේ රෝස් පාට මලක් පිපෙනවා. ඒ රෝස් පාට මල වගේම හරි මල් පිරීලා පිපෙනවා මේක යාළුවනේ. මේ දම් පාට මලක් පිපෙන එකනක් ඉන්නවා. දම් පාට නම් පැල ගොඩක් අඩුයි. එක පැලයක් රුපියල් 100යි වෙන්නේ. දම් එකකුත් රුපියල් 100යි, රෝස පාට පැලයකුත් රුපියල් 100යි වෙන්නේ. ඕන කෙනෙක් ඉන්නවා නම් මේ WhatsApp පැත්තට මැසේජ් එකක් දාන්න යාළුවනේ. ඊළඟට යාළුවනේ එයා අංක 16. එතකොට මෙන්න මෙයාගේ සුන්දරත්වය බලන්නකෝ. එයා හරිම සුන්දරයි. මෙයා පෝච්චිය පිරෙන්න වැඩුණාම හරිම සුන්දරයක් තියෙන්නේ. මෙයා එතකොට යාළුවනේ අංක 17 වෙන්නේ. 17 එයා රුපියල් 150යි. 150යි වෙන්නේ අංක 17. එතකොට අංක 18 මෙයා රුපියල් 100යි යාළුවනේ. මෙයා තනි පැලයක් නෙමේ එකක පැල 3ක් වගේ හිටින විදිහට තමයි මේ අංක 18 කෝලියස් එක තියෙන්නේ. එයා රුපියල් 100යි. ඊළඟට යාළුවනේ අංක 19 මේ බලල් පහුරු ඔයාලා දැකලා ඇති මේකේ මලක් පිපෙනවා. මේක ගොඩක් දෙනේ බොහෝ දුරට තාප්ප වලටත් යවනවා. නැත්තම් මෙයාලා එල්ලෙන කෝච්චි වලත් හදන්න පුළුවන්. තාප්ප වල නම් ගොඩාක් මෙයා මේ වැඩෙනවා. එයාගේ එක පැලයක් වෙන්නේ අංක 19 150යි. අංක 20 යාළුවනේ මෙයා අංක 20ට තියෙන මුකුණු වෙන එක හරිම ලස්සනයි. අවුවට ලොකු දීප්තියක් ලබා දෙන කෙනෙක්. එයා රුපියල් 100යි අංක 20. බලන්නකෝ එයාගේ තියෙන රෝස පාට රතු පාට මිශ්‍රණයේ සුන්දරත්වය හරිම ලස්සන. අවුවට ගොඩාක්ම සුන්දර. එයා රුපියල් 100යි. එයාගේ අංකය අංක 20. හරිම සුන්දර කෙනෙක් එයා යාළුවනේ. ඊළඟට යාළුවනේ ඔයාලට මං ගේන්නේ මෙන්න මෙයා ඔයගොල්ලෝ කවුරුත් දන්නවා දැන් හැම ගෙදරකම වගේ පිලෝස් හදනවා. මේ තියෙන්නේ පිලෝ වර්ගයක් මූන්ලයිට් පිලෝ එකේ පොඩි පැල ගන්න පුළුවන් යාළුවනේ. රුපියල් 250යි වෙන්නේ පොඩි පැල. ඔයාලට අවශ්‍ය නම් WhatsApp පැත්තට මැසේජ් එකක් දාන්න. මෙයාගේ පැලයක් වෙන්නේ 250යි. එයා එතකොට අංක 21. ඒ වගේම යාළුවනේ තව ඔයාලට ගන්න පුළුවන් අංක 22 වශයෙන් මෙන්න මේ රෝස සුදු කැලතියා එක මේ පැලයක් වෙන්නේ රුපියල් 300යි. මේ පැලයකුත් රුපියල් 300 ගන්න පුළුවන් අංක 22. ඒ වගේම ඊළඟ අංක 23 හරිම සුන්දර පත්‍රයක් තියෙන මෙයා ගොඩාක් ලස්සනයි. මේ ඇග්ලෝමයික ඔයාලට ගන්න පුළුවන් එක පැලයක් රුපියල් 250යි වෙන්නේ. බලන්නකෝ එයාගේ තියෙන පත්‍රයේ සුන්දරත්වය කොළ පාට සහ රතට හුරු ලස්සන රෝස් පාටකින් යුක්ත එයා ගොඩාක් සුන්දරයි. එයා අංක 23 යාළුවනේ රුපියල් 250යි එක පැලයක්. මේ ග්ලූම එකක් ගන්න පුළුවන් රතු පාට දාර තියෙන. එයත් හරිම සුන්දරයි. එයාගේ පැලයක් රුපියල් 100යි වෙන්නේ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් WhatsApp පැත්තට මැසේජ් එකක් දාන්න. එක පැලයක් රුපියල් 100යි. එයා අංක 24. ඊට පස්සේ මේ තැග්ලුම වර්ගයක්. එයාගේ පත්‍රයත් හරිම සුන්දරයි. එයාගෙත් පොඩි පැල තියෙනවා රුපියල් 200යි වෙන්නේ පොඩි පැලයක්. මේ ඇග්ලොයිමා යාළුවනේ මේ ඇග්ලොයිමා එකත් එක පැලයක් රුපියල් 250යි වෙන්නේ.
මේ පැලයක් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේ දිස්සන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. අනිවාර්යයෙන්ම මැසේජ් එක දානකොට තුන්වෙනි පැල සේල් එක කියලා උඩින් දාන්න අමතක කරන්න එපා. හොඳේ. ඒ වගේම courier charge එක රුපියල් 500යි යාළුවනේ කිලෝ එකකට වැඩි වෙන ඕනම කිලෝ එකට 140 ගානේ charge වෙනවා. මෙයා ඊළඟට අංක 27 පොඩි පැල ගන්න පුළුවන් රුපියල් 200යි ඒ ලිලි වර්ගේ. මෙයා එතකොට මේ රෝස පාට ලස්සන පැලේ තරමක විශාල පැලයක් රුපියල් 400යි වෙන්නේ එක පැලයක්. මේ පැලේ විතරයි තියෙන යාළුවනේ ගන්නවා නම් අංක 28 මෙයා 28. මේ ශිරානෝ පැලය ඔන්න එන්තූරියම් වලට ආස කරන ඔයාටයි මේ පැලය ශිරානෝ මද ප්ලාන්ට් එකක් යාළුවනේ. මේකේ මල් 7ක් තියෙනවා. පේනවා ඇති ඔයාලට කට් කරන්න පුළුවන් ගත්ත ගාම කට් කරලා පැල ගොඩක් බොහෝ කරගන්න පුළුවන් පැලයක්. එයා මල් 7ක් තියෙනවා. 1350යි මේ පැලේ වෙන්නේ. බලන්නකෝ එයාගේ මලේ තියෙන සුන්දරත්වය හරිම සුන්දරයි. පැල ගොඩක් බොහෝ කරගන්න පුළුවන් ගන්න කෙනෙක්ට හරිම වාසි පැලයක්. 1350යි එයා වෙන්නේ අංක 29. අංක 30 විදිහට එන්නේ මෙන්න මේ සුන්දර කවාලි. එයත් මද ප්ලාන්ට් එකක් යාළුවනේ. එයාගේ මල් 3ක් තියෙනවා. එයත් බලන්න විශාල පැලයක්. බලන්නකෝ එයාගේ සුන්දරත්වය. ඒ අංක 30න් මල් 3ක් තියෙන කවාලි පැලය 850යි. මෙයා නම් ගොඩාක්ම සුන්දර කෙනෙක්. බලන්න මෙයාගේ තියෙන මලේ සුන්දරත්වය. බ්ලැක් නයිට් තනි මලක් තියෙන මේ බ්ලැක් නයිට් පැලේ ගන්න පුළුවන් යාළුවනේ රුපියල් 500යි. බලන්නකෝ එයාගේ සුන්දරත්වය. තනි මලක් එක්ක එයාව කට් කරන්න පුළුවන්. මේ බලන්න එයාගේ කට් මුල් තියෙනවා. එයාගෙනුත් පැල ඉක්මනට බෝ කරගන්න පුළුවන් පැලයක්. මලක් එක්කම එයා රුපියල් 500යි. මේ අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් WhatsApp පැත්තට මැසේජ් එකක් දාන්න. මේ තියෙන එයාගේ කට් මුල් ඔයාලට කට් කරලා පැල ගොඩක් බෝ කරගන්න පුළුවන්. මෙයා යාළුවනේ අංක 32 මල් 3ක් එක්ක ශිරානු. බලන්න මේ මලේ සුන්දරත්වය. මල් 3ක් තියෙනවා. හොඳට වැඩුණු පැලයක්. මෙයා 650යි යාළුවනේ. මල් 3යි හොඳට වැඩුණු පැලයක්. ඔයාලට මෙයා අවශ්‍ය නම් අංක 32 කියලා WhatsApp පැත්තට මැසේජ් එකක් දාන්න. 650යි යා. ඊළඟට යාළුවනේ අංක 33 බ්ලැක් ලව් පැලයක් පොඩි පැල. අංක 33 යා. බලන්න මේ තියෙන්නේ නිරෝගිමත් පැලයක්. දැල්ලෙම ඔයාලට නිරෝගිකම හොයාගන්න පුළුවන්. එයා රුපියල් 400යි. එයාගේ පැල දෙකක් ගන්න පුළුවන්. එක පැලයක් යාළුවනේ රුපියල් 400යි වෙන්නේ. මේ තියෙන අනිත් පැලය බ්ලැක් ලව්. එක පැලයක් රුපියල් 400යි අංක 33. ඊළඟ පැලය අංක 34 යාළුවනේ වෙන්නේ. එයත් කවාලිමයි. එයාගේ පැල සමාන. එයාගේ තියෙනවා මල් 3ක්. මේ පේනවනේ මල් 3ක්. එයත් තරමක වැඩුණු ශාකයක්. එයා 650යි එක පැලයක් වෙන්නේ. 650යි. එයා කවාලි අංක 34. ඊළඟට මේ සුන්දර අචමිනාස් පැලේ ඔයාලට පෙන්වන්න යන්නේ. බලන්නකෝ මේ මලේ තියෙන සුන්දරත්වය. මෙයාගේ මල් පිරේනවා. මේ දම්පාට අචමිනාස් පැලය මෙන්න මේ සම්පූර්ණ පොට්ටකේ තියෙන පැලේ රුපියල් 250යි වෙන්නේ. එක්කෙනෙක්ට විතරයි මේ පැලේ මිලදී ගන්න පුළුවන් වෙන්නේ. අංක 35. මෙයාට කැමති කෙනෙක් ඉන්නවා නම් WhatsApp පැත්තට මැසේජ් එකක් දාන්න. එහෙනම් යාළුවනේ ගිහින් එන්නයි ලෑස්ති වෙන්නේ. කවුරු කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට කැමති මල් පැලේ අංකය දාලා WhatsApp පැත්තට මැසේජ් එකක් දාන්න. මැසේජ් එකක් පමණක් දානවා නම් ගොඩක් හොඳයි. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙන්නම්. ගිහින් එන්නම්. subscribe කරලා නැති කවුරු ඉන්නවනම් subscribe කරන්න කියලාම ආරාධනා කරනවා.